එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට අනුව සෞඛ්‍ය මානව අයිතිවාසිකමක් ලෙස සැලකෙන අතර ඒ අනුව සෑම පුද්ගලයෙකුටම මූල්‍ය දුෂ්කරතාවයකින් තොරව ඔවුන්ට අවශ්‍ය ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් අවශ්‍ය ඕනෑම තැනකදී ලබා ගැනීමට හැකියාවක් තිබිය යුතු බව වත්මන් රජයේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වෙනවා. තවදුරටත් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ක්‍රියාමාර්ග අතර ඵලදායී ලෙස විනිවිද භාවයෙන් යුතුව අරමුදල් භාවිතා කිරීම සහ සෞඛ්‍ය සේවාවේ දූෂණ තුරන් කිරීම සම්බන්ධයෙන් ඇතුළත්ව තිබෙනවා. එම නිසා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ගැනීම සඳහා පහත සඳහන් ප්‍රශ්න ගරු සෞඛ්‍ය ඇමතිතුමාට මම යොමු කරනවා. රජය G2G ඒ කියන්නේ government to government ක්‍රමවේදයේ යටතේ ඖෂධ ආනයනය කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් මේ වන විට ඉදිරිපත් කර තිබේද? එසේනම් එලෙස ගිවිසුම්ගත වීමට අදහස් කරන්නේ කුමන රටවල් සමගද? එලෙස ගෙන්වීමට නියමිත ඖෂධ මොනවාද? සම්මත තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදයක් තිබියදී G2G government to government ගිවිසුම් හරහා ඖෂධ ආනයනය කිරීමේ රජයේ අරමුණ කුමක්ද? විශේෂයෙන් මම ඔබතුමාට කියන්න කැමතියි ඖෂධ නියාමන අධිකාරී පනත හා මාර්ගෝපදේශන උල්ලංඝනය කරමින් ඖෂධ ආනයනයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වෙලා තිබෙනවයි කියලා කියනවා. ඔබතුමාට පුළුවන් ඒක සනාථ කරන්න එහෙම දෙයක් සිදු වෙලා තිබෙනවද නැද්ද කියන කාරණා. මොකද අපිට වාර්තා වෙනවා දැනටමත් ඖෂධ 313ක් හිඟයි කියලා මේ පත්‍රිකාවේ තිබෙනවලු. ඒ වගේම ඖෂධ 111කට සැපයුම් කරුවන් නැහැයි කියන කාරණාව. ගරු ඇමතුමාට පුළුවන් ඒක පිළිබඳව නිශ්චිත පිළිතුරක් ලබා දෙන්න. මෙරට ජාතික ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානම පිළිබඳව රජයේ තක්සේරුව කුමක්? දැනට රජයේ රෝහල්වල හිඟ වී ඇති ඖෂධ ලයිස්තුව මෙම සභාවට ඉදිරිපත් කරන්නේද? එලෙස හිඟ වී ඇති ඖෂධ දේශීය ඖෂධ කර්මාන්තය තුළ නිෂ්පාදනය කළ නොහැකිද? මේ පිළිබඳව රජය විසින් පූර්ණ අධ්‍යයනයක් සිදු කර තිබේද? ඔබතුමාම හොඳින් දන්නවා ඇත්ත වශයෙන්ම ප්‍රසම්පාදන ක්‍රමවේදය තුළ ස්ටේට් ෆාමසිටිකල් කෝපරේෂන් එකට මෙඩිකල් සප්ලයිස් ඩිවිෂන් එකට ටෙන්ඩර් ක්‍රමවේදය තුළ ලබා දෙන්නට පුළුවන්. නමුත් ඔබතුමා හොඳින් දන්නවා එදත් ඔබතුමා කතා කරලා තියෙන මේ කාරණාව ගැන විවිධ කණ්ඩායම් එකට එකතු වෙලා ඖෂධ හිඟයක් තියෙනවයි කියන පදනම මත ටෙන්ඩර් ක්‍රමවේදයෙන් පිට රෝහල් අධ්‍යක්ෂකවරයා ලව්වලා වැඩි මිලකට මේ ඖෂධ ලබා ගැනීමේ වැඩපිළිවෙලක් ඒ කූට ක්‍රියාදාමයක් සිදු වෙනවා කියන එක ඒක ඔබතුමා දන්නවා. ඉතින් මේක වළක්වාලන්නට මොකක්ද ඔබතුමාලා ගන්න ක්‍රියාමාර්ග? G2G එකඟතාවයන් හරහා ඖෂධ මෙරටට ගෙන්වීම දේශීය ඖෂධ කර්මාන්තයට ඉන් සිදුවන බලපෑමත් පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තක්සේරුවක් කර තිබේද? එසේනම් එම තක්සේරුව මෙම සභාවට ඉදිරිපත් කරන්නට කටයුතු කරන්නේ government to government එකඟතාවයන්ට පැමිණීමට පෙර ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය SLCPI හා අදාළ අනෙකුත් පාර්ශවයන් වෙතින් අදහස් විමසීමක් හෝ යෝජනා කැඳවීමක් සිදු කර තිබේ. විශේෂයෙන්ම මම ගරු සෞඛ්‍ය ඇමතිතුමාගේ අවධානය යොමු කරන්නට කැමැති මේ ඖෂධ සම්බන්ධ යම්කිසි සංකූලතාවයක් ඇති වුණොත් මේ G2G ක්‍රමවේදය තුළ කවුද මේ ඖෂධ වලට වග කියන්නේ? ඔබතුමා දන්නවා පහුගිය කාලේ විශේෂ අත්දැකීම් තිබෙනවා මේ බාල ඖෂධ ලබා දීලා බොහෝ පුද්ගලයන් අන්ධ භාවයටපත් වුණා. නමුත් ඒ අයට ක්‍රමවේදයක් තිබුණේ නැහැ මේ බාල ඖෂධ පිළිබඳව මේ ගෙන්වපු කණ්ඩායම් වලින් වන්දියක්වත් ලබා ගන්න. එහෙනම් වගවීම සහ වගකීම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ මේ වැඩපිළිවෙල තුළ මේ G2G වැඩපිළිවෙල තුළ? ඒ වගේම මම අහන්න කැමති G2G එකඟතාවයන් හරහා ඖෂධ මෙරටට ගෙන්වීම දේශීය ඖෂධ කර්මාන්තයට ඉන් සිදුවන බලපෑමත් පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තක්සේරුවක් කර තිබේද? එසේනම් එය මෙම සභාවට ඉදිරිපත් කරන්නේ G2G government to government එකඟතාවයන්ට පැමිණීමට පෙර ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය SLCPI හා අදාළ අනෙකුත් පාර්ශවයන් වෙතින් අදහස් විමසීමක් හෝ යෝජනා කැඳවීමක් සිදු කර තිබේ. government to government ගිවිසුම් හරහා ඖෂධ ආනයනය කිරීමේදී එම ගනුදෙනුවල විනිවිද භාවය හා වගවීම සහතික කිරීම සඳහා රජය විසින් අනුගමනය කරන යාන්ත්‍රණය කුමක්? එසේ ආනයනය කෙරෙන ඖෂධවල ගුණාත්මක භාවය තහවුරු කිරීම සඳහා රජය විසින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන්නේ. ඒ වගේම
ඔබතුමාගෙන් අහන්න කැමති තෝරාගත් රෝහල් වලට නවතම තාක්ෂණයෙන් යුක්ත වූ ඉලෙක්ට්‍රා ඉන්ෆිනිටි HD high definition පිළිකා විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන වෙන් කර තිබුණද මෙතෙක් එම යන්ත්‍ර මිලදී ගැනීමක් සිදු වෙලා නැහැ. එලෙස වාර්තා වෙනවා මේක මිලදී ගැනීම සිදු වෙලා නැහැ. මේ පිළිකා විකිරණ යන්ත්‍ර ඉතාමත්ම වැදගත්. ඒ ගිලන් වෙච්ච රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා මේ පිළිකා විකිරණ යන්ත්‍ර මිලදී ගැනීම ප්‍රමාද වීමට හේතුව මොකක්ද? මේ හේතුවෙන් පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර ප්‍රමාද කිරීමට සිදුව ඇති බැවින් ඒක ඔබතුමාත් හොඳින් දන්නවා මේ ප්‍රතිකාර කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද වෙලා තිබෙනවා. ඒ සඳහා රජය ලබා දෙන විසඳුම කුමක්ද? ඒ වගේම මම ඔබතුමාට තවත් සංවේදී කාරණාවක් කියන්න කැමතියි මේ සෞඛ්‍ය ශාස්ත්‍රයට අදාළව. කොළඹ මහරෝහලේ MRI ස්කෑනින්, CT ස්කෑනින් ඒක ප්‍රමාණාත්මකව අඩු කරලා තිබෙනවා. ඒකට හේතුව අර පැක්ස් ක්‍රමවේදය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපිට ආරංචියේ මුදලක් ගෙවලා නැහැ කියන කාරණාව. ඒකට ඔබතුමාගේ අවධානය යොමු කරලා ඒ පැක්ස් සිස්ටම් එක නැවතත් වරක් සක්‍රිය කරන්න කටයුතු කරන්න. මොකද ඒ හේතුව නිසා CT ස්කෑන් වල සීමා වීමක් සිදු වෙලා තිබෙනවා. MRI ස්කෑන්ස් වල සීමාවක් සිදු වෙලා තිබෙනවා. ඒ වගේම ඔබතුමා නියෝජනය කරන කළුතර රෝහලට කළුතර රෝහලට CT ස්කෑනර් එකක් ඕඩර් කරලා තියෙනවා. අවුරුදු එකමාරක් CT ස්කෑනර් එකක් තිබුණේ නැහැ. ඉතින් ඔබතුමා දන්නවා මේක වරායේ හිර වෙලා තිබෙනවා පෙබරවාරි 14 වෙනිදා ඉඳලා. ඉතින් මම ඔබතුමාගේ අවධානය යොමු කරන අවුරුදු එකමාරක් කළුතර රෝහලට නොතිබුණු CT ස්කෑනර් යන්ත්‍රය ලබාගත් මොහොතක මේ වරායේ හිර වෙලා තිබෙන CT ස්කෑනර් එක පෙබරවාරි 14 වෙනිදා ඔබතුමාගේ අවධානය යොමු කරලා විශේෂයෙන් මේ CT ස්කෑනර් යන්ත්‍රය ඉක්මනින් රිලීස් කරගෙන කළුතර රෝහලට ලබා දෙන ඔබතුමා නියෝජනය කරන දිස්ත්‍රික්කය ලබා දෙන්න කටයුතු කරන්න කියන එකත් මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා.